අපේ liver එකෙන් හදනවා glucose. අපේ liver එකට පුළුවන් sugar හදන්න. එතකොට මේ හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි liver එකේ ගබඩා වෙලා තියෙනවා අපේ sugar ගබඩා කරන විදියක් තියෙනවා අපේ ඇඟේ. sugar කියලා මම අදහස් කරන්නේ glucose. glucose ගබඩා කරන විදියක් තියෙනවා. ඒක තමයි glycogen විදියට ගබඩා කරනවා. ඒක muscles වල ගබඩා කරනවා. ඊට අමතරව liver එකේ ගබඩා කරනවා. අක්මාවේ ගබඩා කරනවා. සහ මාංශ පේශි වල ගබඩා කරනවා. එතකොට මේ glycogen කඩලා ආපහු sugar එළියට ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. එතකොට අපිට හැබැයි glycogen ගොඩාක් ගබඩා ගන්න බෑ අපේ ඇඟේ. ඒ අවශ්‍ය වෙලාවට ගන්නද එහෙම තියෙන්නේ? අන්න හරි. අවශ්‍ය වෙලාවට ගන්න. ඒකෙන් තමයි අපි ආන්ටි අහලා තියෙනවා අපි නිදියෙන් ඉඳිද්දිත් අපේ ඇඟ වැඩ කරන්නේ යම්කිසි ශක්තියක් පොඩි ප්‍රමාණයක් හරි ශක්තිය ඕන අපේ සෛල වැඩ කරන්න හුස්ම ගන්න ඒ හැම එකටම ශක්තිය ඕනනේ ඒ ශක්තිය ලැබෙන්නේ එතකොට අර liver එකේ ගබඩා කරලා තියෙන glycogen වලින්. ඒ ටික ටික රෑ නිදියෙන් ඉඳිද්දි ඕක ටික ඒ ටික කැඩි glucose level ට දානවා. ඒ glucose පාවිච්චි වෙනවා. උදේ විතර වෙද්දී උදේ පාන්දර නැගිටින වෙලාව වෙද්දී ග්ලූකෝස් සෑහෙන අර ග්ලයිකෝජන් ස්ටෝර් කරපු ප්‍රමාණය සෑහෙන ඉවර වෙලා ඉවරයි. එතකොට ඒ හින්දා අපිට උදේ ඊට පස්සේ අපේ ඇඟේ සිම්පැතටික් ඇක්ටිවේෂන් එක අපේ ඇඟ වැඩ කරන්න ඕන දැන් උදේ නැගිටලා වැඩ ටික කරගන්න ඒකට අපේ ඇඟ සූදානම් වෙනවා. සූදානම් වෙද්දී එකක් තමයි අර පොඩ්ඩක් වැඩිපුර sugar ටිකක් දානවා. දාලා අපි ඒකට කියනවා dawn effect කියලා.